Hi, welcome to my YouTube channel. ඉතින් මම අද ඔයාලට vlog එකෙන් ගේන්නේ මායිනන්ගේ කඩේ යනවා. ඉතින් කඩේ යනවා කිව්වට අපි දෙන්න අතේ තියෙන රුපියල් 350ක් guys. රුපියල් 350ෙන් තමයි අපි දෙන්න මේ මොනවා හරි කන්න කඩේට යන ගමන් ඉන්නේ. බලමු ඉතින් මොනවද ගන්න පුළුවන් වෙන්නේ කියලා. මේ කඩේට යන පාර තමයි අපි කඩේට යන ගමන් තමයි ඉන්නේ. ටිකක් පයින් යන්න ඕනේ. අද බයික් එක නෑ. ඒ හින්දා පයින් යන්නේ. පයින් යනකොට එහා පැත්තේ පාරෙන් එහා පැත්තේ තියෙන පොඩි වැවක්. ඉතින් අපි දෙනාට හිතුවා පයින් යන හින්දා චුට්ටක් එතනට වැව ගාවටත් ගිහින් මේ vlog එකට පොඩි වීඩියෝ කැලටයක් එකතු කරගන්න ඕනේ කියලා හිතුන හින්දා වැව ගාවටත් ගිහිල්ලා ලස්සනට වීඩියෝ කාඩ් ටිකක් අරගෙන වැවේ ලස්සනත් ඔයාලට පෙන්නගෙන ඉතින් ඔන්න දැන් වීඩියෝ එක ඉස්සරහට අපේ නාංගි පයින් ඇවිල්ලා එයා ඉතින් කැරකි ඉන්නවා සකබඹරයක් වගේ ඔන්න බලන්න ඊට පස්සේ මේ වැවේ ලස්සනත් පෙන්නගෙන අපි දෙන්න දැන් ඉක්මනින් කඩේට යන්න තමයි හදන්නේ මොකද ලොකු නංගි බලන් ඉන්නවා අපි කඩේට ගිහින් එනකන් චූටි නංගිත් එක්ක තමයි මම කඩේට ආවේ ඉතින් දැන් මේ කඩේට යන පාරේ තමයි එතකොටම ගායිස් කියන්නේ බස් එක ගියා අපි දෙන්න ගායමු නිකන් අපි දෙන්න හප්පන් යන්න වගේ ඔන්න දැන් අපි දෙන්න කඩේ ළඟට ඇවිල්ලා ඉන්නේ කඩේ ඇතුළට ගිහින් බලමු රුපියල් 350න් අපිට ගන්න පුළුවන් මොනවාද කියලා ඉස්සෙල්ලාම අපි ගියේ බිස්කට් එකක් ගන්න මොකද අපි කඩේට යන්න පළවෙනි හේතුව තමයි අපි දෙන්නට මොනවා හරි තේ බොන්න හරි බීම් බොන්න හරි කන්න දෙයක් ඕන හිතුණා ඒ හින්දා තමයි අපි රුපියල් 350ක් අරගෙන ගියේ ඉතින් දැන් බිස්කට් තෝරද්දි නාගි කිව්වා මේ මම මොකද්ද මේ බිස්කට් එක කියලා ඊට පස්සේ ඒක බලද්දි මාරි එකක් මාරි කන්න බැරි හින්දා අපි බිස්කට් ටික තෝරලා 50ක් අතේ තිබ්බට ඉතින් ගොඩක් ඒවට හිත ගියාට ගන්න විදිහක් නෑ ඉතින් තෝරලා අන්තිමේට ගත්තා බිස්කට් එකක් ඒකේ නම නම් කියන්න දන්නේ නැහැ බිස්කට් එක 240යි. ඉතින් ඉතුරු එකට බීම කුඩු පැකට් එකක් ගන්න ඕන කියලා හිතුවා. ගෙදර ගිහින් බීමයක් හදලා බොන්න. නාගේ බීම කුඩු පැකට් එක කඩා ගන්න බැරුව තමයි මේ දඟලන්නේ. ඊට පස්සේ කඩේ ඉන්න ඇන්ටිට කිව්වා බීම කුඩු පැකට් එකක් කඩලා දෙන්න කියලා. ඒ ආවිල්ලා බීම කුඩු පැකට් එකක් අපිට කඩලා දුන්නා. එකක් තමයි ගත්තේ. ඊට පස්සේ තව ටිකක් ගාණක් ඉතුරු වෙනවා. ඒකෙන් අපි මොනවද ගන්න කියලාත් අපි ඉස්සරහට බලමු. දැන් නාගේ මේ බිස්කට් එකට බීම කුඩු පැකට් එකට සල්ලි දෙන ගමන් තමයි ඉන්නේ. සල්ලි දීලා ඒ ඇන්ටි දැන් ඒ දෙක අපිට shopping එකකට දාලා දෙනවා. shopping එකට දාලා දුන්නාට පස්සේ පොඩි නාගේ දැන් සල්ලි ටික ගණන් කරන මහ ලොකු ගාණක් තියෙනවා වගේ. ඊට පස්සේ අපි ඉතුරු ගාණට ජුජුස් ගත්තා. ඒවත් අරගෙන තමයි මේ බඩු මාල් අපි වෙන්නන්නේ. හරි දැන් guys අපි මේ බඩු ටික අරගෙන යන ගමන් තමයි ඉන්නේ. මේ අපි දෙන්න යන පාර තමා. ඉතින් දැන් අපි දෙන්න ගෙදරට ලං වෙලා ඉන්නේ. දැන් මේ ඉන්නේ ගෙදරට හැරෙන පාර ඔය ඈතින් පේන්නේ ගෙදර. දැන් ගිහින් බලමු අපි බිස්කට් කාලා තේද බොන්නේ බීමද බොන්නේ කියලා. බීම කුඩු පැකට් එකක් ගත්ත නිසා බීම බොමු කියලා නංගි කිව්වා. දැන් මම මේ බීම එක හදන ගමන් තමයි ඉන්නේ. බීම කුඩු එක පැකට් එකක් ගත්තේ. අපි ගත්තේ ගොඩක් තියෙනවා කියලා හිතලා බැලින්නන්ගේ පොඩ්ඩයි තියෙන්නේ. ඉතින් කරන්න දෙයක් නෑ අපි 4 දිනක් ඉන්නවා. 4 දෙනා හදලා බොන්න තමයි යන්නේ. අපි බීම ටිකක් ගෙනන් තියලා බොන්න තමයි ලෑස්ති වෙන්නේ. අපි බොන්න කලින් ඉස්සෙල්ලාම කිරි අම්මලත් බිස්කටුයි බීමයි දීලා ඉවර වෙලා තමයි අපි දෙන්න බොන්න හදන්නේ. දැන් මේ අපි
අපි දෙන්නා බීම් එක බන ගමන් තමයි ඉන්නේ. බීම බීලා අරගෙන ආපු ජූස් කෑලි ටික බෙදා හදාගෙන කන්න තමයි යන්නේ. ඉතින් අදට vlog එක ඉවරයි. අදට ගිහින් එන්නම්. බයි බයි. ආදරේ.